මගේ නම විමලාවතී තීරුවගම ගම. මගේ මහත්තයා 2007 මැයි 24 වෙනිදා කොටි ගහලා නැති වුණා. 1:45 විතර වගේ තමයි නැති වුණේ. ඒ වෙලාවේ මගේ ළමයි පොඩි. එයාලත් එක්ක මං කැලේ දිහාට දුවලා හැංගිලා හිටියේ ඒ වෙලාවේ. ඊට පස්සේ පඩිය හම්බුණා 2014 මේ 2:11 වෙනිදා. එතනින් පස්සේ පඩිය නතර කෙරුවා මගේ. අවුරුදු 6යි පඩිය හම්බුනේ. එතනින්දා පොඩි ළමයිත් එක්ක අවුරුදු දැනට අවුරුදු 10ක් වෙනවා පඩිය නතර කරලා. පඩිය දෙන්නේ නැහැ. අපිට ජීවත් වෙන්න ක්‍රමයක්වත් නැහැ. ළමයි 3 දෙනෙක් ඉන්නවා. එයාලා පොඩි එක්කෙනා 5 වසරේ හිටියේ නැති වෙනකොට දැන් අපිට ජීවත් වෙන්න ක්‍රමයක්වත් නැහැ. අපි ඉල්ලන්නේ ගොඩක් අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලියුම් දාලා තියෙනවා, උද්ඝෝෂණ කරලා තියෙනවා. එහෙන් කියනවා මාස 2ක් බලන්න කියලා. මාස 2 යනකොට ඔයාලට පඩිය හදලා දෙනවා කියලා කියනවා. ඊවට තවම නෑ. ඉතින් අපි හැමදාම කතා කරනවා, ලියුම් දෙනවා. ලියුම් නම් මිටි ගණන් දීලා තියෙනවා. කිසිම දෙයක් ඒකෙන් තේරුමකුත් නෑ. ඉතින් අපි ඉල්ලන්නේ අපිට සිවිල් ආරක්ෂක මහත්තයාගේ පඩිය ලබා දෙන්න කියලා තමයි, විස්රාම වැටුප ලබා දෙන්න කියලා ඉල්ලන්නේ.